ආයුබෝවන් යාළුවනේ. අද මම ඔයාලට කියලා දෙන්නේ නෙල්ලි බිලින් චට්නියක් හදාගන්න විදිහ. මේ නෙල්ලි වලට නෙල්ලි බිලින්, මල් නෙල්ලි, රට නෙල්ලි කියලාත් කියනවා. මම නම් මේ නෙල්ලි හොයාගත්තේ අපේ ලොකු අම්මලා දිහෙන්. දැන් අපි බලමු නෙල්ලි චට්නිය හදන්න ඕන වෙන්නේ මොනවද කියලා. නෙල්ලි බිලින්, කරාඹු නැටි, කුරුඳු, එනසාල්, ලුණු කුඩු, සීනි. දැන් අපි නෙල්ලි ටික හොඳින් හොදගෙන වතුර බේරෙන්න තියාගමු. මේ වගේ පහසුවෙන් දිය බේරෙන භාජනයකට නෙල්ලි ටික දාලා දිය බේරෙන්න තියාගමු. දිය බේරගත් නෙල්ලි ටික රත් වූ තාච්චියකට දමා ගමු. දැන් අපි එනසාල්, කරාඹු නැටි, කුරුඳු පොතු එකතු කර ගනිමු. සීනි සහ ලුණු කුඩුද එකතු කර ගනිමු. දැන් අපි කලවම් කරමු. සියලුම දේවල් එකතු කරගෙන හොඳට කලවම් කරගමු. යාළුවනේ දැන් සීනි ටික දිය වෙලා පැණි වෙලා තියෙන්නේ. ඔයාලට දැන් පේනවද නෙල්ලි වල පාටත් වෙනස් වෙලා තියෙන්නේ කියලා? ඔන්න යාළුවනේ දැන් මල් නෙල්ලි චට්නිය හොඳම පදමට ඇවිත් තියෙන්නේ. දැන් අපි ලිප නිවාගෙන මල් නෙල්ලි චට්නිය නිවෙන්න තියාගමු. මල් නෙල්ලි චට්නිය නිවුණාට පස්සේ පිරිසිදු බෝතලයකට දමා ගමු. ඔන්න යාළුවනේ මගේ චට්නි එකේ වැඩ ඉවරයි. හරිම ලේසි නේද? මට නම් හරිම රසයි. ඔයාලත් හදලා බලන්න. බාසිවිත් කුකින් වෙතින් අදට මම සමුගන්නවා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ස්තුතියි.